ඔයාලඟ තියෙන්නේ AMOLED ඒ වගේම OLED වගේ ඩිස්ප්ලේ එකක් නම් අනිවාර්යයෙන්ම ඔයාලට බයක් ඇති ඒ ඩිස්ප්ලේ එකේ green line issue එකක් යයිද කියලා. මොකද AMOLED displays වල ඒ වගේම OLED displays වල තමයි ගොඩක් අපිට green line issue එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙහෙම ප්‍රශ්නයක් ආවොත් සමහර smartphone companies green line නාමයට warranty claim කරන්නේ නැහැ. ඉතින් එතකොට ඒකේ පාඩුව විඳ ගන්න වෙන්නේ ඔයාට. ඉතින් අද අපි කතා කරමු. ඇයි මේම green line එන්නේ සහ මේකට ගන්න පුළුවන් වෙන solution එක මොකක්ද කියලා. වීඩියෝ යන්න කලින් ඔයාලා තාමත් SL section YouTube channel එක subscribe නොකරනම් බලන්නේ subscribe කරන්න අමතක කරන්න එපා. මොකද channel එක බලන අයගෙන් ගොඩාක් අය subscribe නොකර බලන්නේ. ඉතින් ඒ නිසා මගේ පුංචි ඉල්ලීමක් තියෙනවා. වීඩියෝ එක බලද්දී subscribe කරන්න අමතක කරන්නත් එපා. ගොඩක් අය හිතන්නේ green line එන්නේ ප්‍රධාන හේතුවක් තමයි software update එන එක. ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් අය software update එකක් ආවට පස්සේ phone එක off වෙයි කියලා හිතාගෙන ෆෝන් එක charge කරන ගාවම තමයි ෆෝන් එක අප්ඩේට් කරන්නේ. සාමාන්‍යයෙන් ෆෝන් එක අප්ඩේට් කරනකොට ෆෝන් එක ටිකක් හීට් වෙනවා. ඊට පස්සේ ෆෝන් එක charge කරනකොටත් ෆෝන් එක හීට් වෙනවා. මෙන්න මේ හීට් එක වැඩි වුණාම මෙන්න මේ මදර්බෝඩ් එකේ තියෙනවා ඩිස්ප්ලේ එක සම්බන්ධ වෙන ෆ්ලෙක්ස් කනෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් මේක රත් වුණාට පස්සේ මෙන්න මේ ෆ්ලෙක්ස් එක ෂෝට් වෙනවා. අන්න මෙන්න මේ ෆ්ලෙක්ස් එක ෂෝට් වීමෙන් තමයි මෙන්න මේ වගේ green line issue එකක් එන්න යන්නේ. ඒකෝට ඩිස්ප්ලේ එකේ කොළ පාට ඉරි ඊට පස්සේ දම් පාට ඉරි බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා ෆෝන් එකක් අප්ඩේට් කරනකොට කවදාකවත් ෆෝන් එක හීට් වෙලා තියෙද්දි අප්ඩේට් කරන්න යන්න එපා. ෆෝන් එක හොඳට කූල් මට්ටමේ තියෙද්දි ෆෝන් එක අප්ඩේට් කරන්න අමතක කරන්න එපා. ඉතින් අලුත් ස්මාර්ට් ෆෝන් වල මේ ප්‍රශ්නේ ගොඩාක් හොඳට විසඳලා තියෙනවා. ඉතින් ඔයා දැකලා ඇති සමහරලාට ස්පෙක්ස් එකම බලද්දි මේකේ LTPO AMOLED, LTPO OLED වගේ සිස්ටම් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ LTPO AMOLED කියන්නේ ඩිස්ප්ලේ තාක්ෂණය තවත් ඉස්සරහට අරන් ගිහිල්ලා හීට් එක තවදුරටත් මැනේජ් කරලා තමයි මෙන්න මේ LTPO AMOLED එක නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට අපිට සාමාන්‍යයෙන් අර හීට් එක දැනුණත් ඩිස්ප්ලේ එකේ හීට් එක ගොඩක් අඩු කරලා අපිට අර green line issue එක අඩුවෙන් පාවිච්චි කරගන්න පුළුවන්. සහ manufacturers මෙන්න මේ flex connection එකට වැඩිපුර ආරක්ෂිත layer එකක් දාලා තියෙනවා අලුත් smartphone වලට. එතකොට මේ flex connection එක damage එකක් වෙන තියෙන අපිට green line issue එකක් බලා ගන්න හැම වෙන්නේ නැහැ. ඉතින් ඔයාගේ ෆෝන් එකේ green line එකක් එන්නේ නැතුව පාවිච්චි කරගන්න පුළුවන් ක්‍රම මොනවාද? ඉතින් දැන් කතා කරමු මේ දේවල් ගැන. සාමාන්‍යයෙන් ඔයා ෆෝන් එක අප්ඩේට් එකක් කරනකොට අනිවාර්යෙන් ෆෝන් එකේ බෑක් කවර් එක ගලවන්න. මොකද ෆෝන් එකේ බෑක් කවර් එකක් දාලා තියෙනකොට ෆෝන් එක හීට් වුණත් ඒ හීට් එක පිට වෙන්න විදියක් නැහැ. ෆෝන් එක ඇතුළෙම නැදිලා තියෙනවා. ඉතින් ඒ නිසා ෆෝන් එකක් අප්ඩේට් කරනකොට අනිවාර්යෙන්ම බෑක් කවර් එක ගලවන්න අමතක කරන්න එපා. මොකද බෑක් කවර් ගැලුවට පස්සේ ෆෝන් එක කූල් වෙනවා. අප්ඩේට් කරද්දී පොඩ්ඩක් කූල් තැනක ඉඳන් ෆෝන් එක අප්ඩේට් කරන්නත් අමතක කරන්න එපා. දෙවෙනි දේ තමයි charge වෙන ගාම අප්ඩේට් කරන්න යන්න එපා. මොකද මම මුලින්ම කිව්වා වගේ ෆෝන් එක charge වෙනකොටත් heat වෙනවා, update වෙනකොටත් heat වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම මෙන්න මේ flex connection එකට damage වෙන්න පුළුවන්. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම වාගේ green line යන්න පුළුවන්. ඉතින් ඒ නිසා update කරද්දී ඔයා ෆෝන් එක full charge කරලා පැයක් විතර ගියාට පස්සේ update කරන්න අමතක කරන්න. මොකද charge කරලා වෙච්ච ගමන් මේක update කරන්න යන්න එපා. මොකද ඒතකොට heat එක ෆෝන් එකේ තියෙනවනේ. අර heat එක පොඩ අඩු වෙනකන් ඉඳලා තමයි අපි මේකේ update එකක් කරන්න ඕනේ. ඉතින් update කරනකොට ඔයා ෆෝන් එක තවත් ඔබන්න යන්න එපා. ඒක සාමාන්‍යයෙන් තියෙන දෙන්න. ඒ තියෙන වෙලාවේ ඔයාට අප්ඩේට් කරලා මේ ෆෝන් එක අප්ඩේට් කරගන්න පුළුවන්. ඒතකොට green line එකක් එන්නේ නැහැ. ඒ වගේම තවත් දෙයක් තමයි always on display පහසුකමක් අනිවාර්යෙන් AMOLED displays වල OLED displays වල තියෙනවානේ. මේක හැමතිස්සෙම තියෙන්නේ නැති වෙන්න මේක ස්මාර්ට් විදිහට තියන්න. ඒ කියන්නේ ෆෝන් එක ටැප් කරාට පස්සේ විතරක් මෙන්න මේ always on display එක on විදිහට තියාගන්න. මොකද always on display එක හැමතිස්සෙම පාවිච්චි කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම pixel එකක් වැඩ කරනවා. pixel එකක් වැඩ කරනවා කියන්නේ මේ light එකක් නේ වැඩ කරන්නේ. ෆෝන් එකේ තියෙන display එකේ light එකක් වැඩ කරන්නේ. හැබැයි මේක smart විදිහට දාලා තියෙද්දි සම්පූර්ණම screen එක black වෙලා තියෙන්නේ. එතකොට අරවා ටැප් කරොත් විතරයි screen එක මොකක් හරි වගේ time එකක් තියෙනවා නම් ඒ වගේම always on display එකේ තියෙන feature එකක් තියෙනවා නම් බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අරක ගොඩක් හොඳට මැනේජ් කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි green line එන එක. සාමාන්‍ය ගොඩක් පරණ ස්මාර්ට්ෆෝන් වල AMOLED display තියෙන ෆෝන් වලට OLED display තියෙන ෆෝන් වලට මෙන්න මේ green line issue එක එන්න තිබුණා. ඉතින් green line issue එක ආවොත් අනිවාර්යෙන් ෆෝන් එකේ තියෙන වටිනාකම ගොඩක් අඩු වෙනවා. ඉතින් ඒ නිසා ඔයා පරිස්සම් වෙන්න වගේ ෆෝන් එක වට ගන්නත් එපා. මොකද වටුනාමට පස්සෙත් මෙන්න වගේ green line issue එකක් යන්න පුළුවන්. ඉතින් මේ ක්‍රම ටික පාවිච්චි කරලා ඔයාලට green line නැතුව ෆෝන් එක use කරගැනීමේ හැකියාවක් තියෙනවා. කියන්නේ green line එන්නේ නැතුව පාවිච්චි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ මෙතන ටිකක් ඔයා පාවිච්චි කරනවද? ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ green line එකක් ඇවිල්ලා තියෙනවද? පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් SL section YouTube channel එක subscribe නොකරනම් බලන්නේ. පුංචි වෙලාවක් කරන් subscribe කරන්න අමතක කරන්න එපා. ඊට පස්සේ දැන් bell එකන click කරොත් මම මේ වගේ වීඩියෝ දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගන්නත් පුළුවන්. ඒ වගේම මම follow කරන්න Instagram එකේ, Facebook එකේ, වගේම TikTok එකේ. ඉතින් මේ වීඩියෝ වලට ඔයාලට ගොඩක් මේ ස්තුතියි. ඉතින් මේ වගේම තවත් වීඩියෝ අපි හම්බ වෙනකම් ඔයාලට ජය වේවා.